තිරුවන් සරණයි දීර්ඝායුෂ වේවා. ලැබුවා වූ 2026 වසර සාමය සතුට සෞභාග්‍යවත් වෙරි නිරෝගී සුවයක් ලැබෙන ලෙඩක් දුකක් කරදරයක් නැති සබා විපත් අනතුරු වලින් මිදී සියලුම දෙනාට සෞභාග්‍යමත් නව වසරක් වේවා කියා එකසිතින් ප්‍රාර්ථනා කරන්නේ ලංකේසර විශ්ව සත්‍ය හෙළවෙදවැදුර විසින්. ඒ වාගේම සියලුම දෙනාට කියන්නේ මේ නව වසරේ තමන්ගේ සර්වාංගයේ ලෙඩක් දුකක් තියෙනවා නම් ඒ ලෙඩ දුක තමන්ගේ හිතට ගන්න නැතුව තමන්ගේ යටි හිත පාලනය කළා තමන් හිතා ගන්න ඕන තමන්ගේ සර්වාංගයේ ලෙඩක් නැහැ කියලා. එතකොට මේ විශ්වය විසින් තමන්ට සත්‍යයක් පිහිටක් ලැබෙනවා. මේ විශ්වය විසින් තමන්ගේ සර්වාංගයේ ලෙඩක් තිබ්බත් ඒ ලෙඩේ ඇත්තටම නැතිව යනවා. මොකද තමන්ගේ යටි හිත හදා ගන්න ඕන. තමන්ගේ යටි හිතින් හිතනෝ නම් දෙයක් මේ දේ කරනවා මේ දේ වෙනවා මේ දේ වෙනවා කියලා හිතනෝ නම් අනිවාර්යෙන් මේ දේ වෙනවම තමයි. මොකද තමන් යම්කිසි අරමුණකට යනවා නම් මම මේ දේ කරනවා කියලා හිතාගත්තොත් ඒ යටි හිතට අනිවාර්යෙන්ම ශක්තියක් ලැබෙනවා. ඒක තමයි ඇත්ත. මොකද මේ සබා දහමය මේ විශ්වය විසින් තමන්ට බලයක් ශක්තියක් ලැබෙනවා. ඒක අන්ත හැමෝටම කියන්නේ තමන්ගේ යටි හිත පාලනය කරන්න. තමන්ගේ ලෙඩක් ඇඟේ තිබ්බත් සර්වාංගයේ තිබ්බත් මට ලෙඩක් නැහැ කියලා හිතුවොත් ඇත්තටම ලෙඩක් නැහැ. මොකද ඒ ශක්තිය අපේ හිතේ තියෙන ශක්තිය ඒක වටින ඔක්කොටම වැඩිය. ලෙඩක් තියනවායි කියලා හිතාගෙන සෑම වෙලාවෙම ලෙඩේ වෙනුවෙන්ම හිටියොත් අනිවාර්යෙන් ලෙඩක් නැති වුණත් ඒ මනුස්සයාගේ ඇඟේ ඒ ලෙඩේ තියෙනවා. මොකද යටි හිත ඒකට හුරු වෙලා තියෙන්නේ. සමහරු ලෙඩ සුව වුණාට පස්සේ ඒ ලෙඩේ ගැන හිතුවොත් ඇත්තටම ඒ ලෙඩේ සර්වාංගේ නැති වුණත් තමන්ගේ හිතේ තියෙනවා. ඒක තමයි ඇත්ත. ඒ වගේම මම එක දෙයක් කියන්නම්. ඉස්සර තාරකා විද්‍යාවත් එක්ක තමයි ඔය ග්‍රහලෝක එකතු කරලා තමයි ඇත්තටම නස්සාත්තර කේන්දර බලනවා කියන්නේ. ඒ මිනිස්සු හරියට මැරෙන වෙලාව හිට කියන්න පුළුවන් ඉස්සර අය. එන්නම් එහෙම අය නෑ ගොඩක් අඩුයි. ඉතින් ඔය වගේ මිනිස්සෙක් කේන්දරේ බලන්න ගිහිල්ලා ඉවර වෙලා ඒ මිනිස්සයාට කිව්වා අහවල් දවසේ අහවල් වෙලාවේ ඔයා මැරෙන්නේ නයිට් ගහලා. මේ මිනිස්සයා හිතාගත්ත දැන් කාලය ගෙවි ඇවිල්ලා ඉවර වෙලා තමන්ගේ මැරෙන දවස කිට්ටු වුණා. කිට්ටු වුණාට පස්සේ මැරෙන දවස කලින් දවසේ ඔරුවක නැගලා. ඔරුවක නැගලා ගිහිල්ලා ඉවර වෙලා මූදට වෙලා මූදේ හිටියා. මූදට වෙලා හිටියා. ඉන්නකොට මිනිස්සයා මැරෙන වෙලාව ආවා. මැරෙන වෙලාව කිට්ටු වෙනවා. කිට්ටු වෙනකොට මේ මිනිස්සයාට හිතුණා මං නයික් ගහලා නේද මැරෙන්නේ. ඊට පස්සේ අර ඔරුවේ වෙලාවට තිබ්බ අඟුරු කෑල්ල. අඟුරු කෑල්ලෙන් ඇඳ ණය අඳිනකොට ණයාගේ හරියටම කටගාව අඳිනකොට අර අඟුරු කෑල්ලේ කීරක් වගේ එකක් ඇනුණා අපේ ඇඟිල්ල. මේ මිනිස්සයා බය වුණා ගැහුවා ණයා කියලා. එවලේ මේ මිනිස්සයා ණය විස ඇවිල්ලා ඉවර වෙලා මේ මිනිස්සයා මිය ගියා. ඇත්තටම මේක තමයි කියන්නේ යටි හිතට දෙයක් දැම්මොත් අනිවාර්යයෙන්ම මේ යටි හිතේ දේ ක්‍රියාත්මක වෙනවා. ඒකයි කියන්නේ ලෙඩක් තිබ්බත් තමන්ගේ සර්වාංගේ ලෙඩක් නැහැ කියලා හිතන්නේ. එතකොට තමන්ගේ ලෙඩක් තිබ්බත් ඒ ලෙඩේ නැතුව යනවා. ඒ මනස නිරෝගී කරගත්තොත් තමන්ගේ සර්වාංගේ ලෙඩ නැතුව යනවා. ඒක තමයි භාවනා කරන්න කියන්නේ. තමන්ගේ ජීවිතය ගොඩාක් ප්‍රශ්න නැති වෙනවා. තමන්ගේ ජීවිතයට සැහැල්ලුවක් එනවා. වණ භාවනා කරලා ඉවර වෙලා තමන් බුද්ධ දර්ශනෙත් එක්ක ගියොත් අනිවාර්යයෙන්ම තමන්ට නිරෝගී සුවයක් ලැබෙනවා. ඒ වගේම හැමෝටම කියන්නේ මේ බුදුදහමත් එක්ක අපි ජීවත් වෙන්නේ. අපේ මේ බුදුදහමත් එක්ක ජීවත් වෙනවා නම් නරක වැඩ කරන්න එපා. කෙනෙක්ගේ දෙයක් මංකොල්ල කන්න එපා. කෙනෙක්ගේ දෙයක් උදුරගෙන කන්න එපා. තවත් කෙනෙක්ගේ දෙයක් කනවා කියන්නේ ඒ මිනිස්සයා අපහසුතාවයටපත් වෙලා තමන් මොන දේ සැප සම්පත් ඉන්නත් වැඩන්නේ. මොකද අපි කාලෙක අපි හැමදාම මේ ලෝක ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙවෙයි. අපි මේ බෝඩිවකට ඇවිත් ඉන්නේ. ඉතින් තමන්ට කියන්න තියෙන්නේ මේ ආපු තැන තමන් හරියට තමන් රහටිය මහන්සියෙන් හම්බ කරගෙන තමන් රටට මේ රටට ආදර්ශමත් කෙනෙක් කියලා ජීවත් වෙලා මැරිලා යන්න. එතකොට තමන්ට මැරුණත් හොඳ කියයි. නැත්නම් අර කාලකන්ණිය මැරිලා ගිය එකම හොඳයි. අරුව ඉන්නකම්ම මේ දේ කළේ මේ මිනිස්යාගේ මේ දේවල් හුරගෙන කෑවා මේ මිනිස්යාට මේ දේවල් කළා මේ මිනිස්යාට පොඩි වින කළා මේ මිනිස්යාට හුනියම් කළා. ඒ දේවල් අහගන්න එපා. තමන් මේ රටේ ජීවත් වුණා නම් මේ රටට ආදර්ශමත්
නායකයෙක් කියලා ආදර්ශමත් මිනිස්සෙක් කියලා මිය යන්න. එතකොට මිය ගිය දවසටත් මිනිස්සු හොඳ කියයි, ගුණ කියයි තමන්ගේ. ඒ වගේම තමයි අපි අරගෙන යන හොඳ ඉදාට කියයි මිනිස්සු. මේ මිනිස්සු අනේ තා දවසක් හරි ජීවත් වුණා නම් අපිටත් කොච්චර පිහිට වෙලා තියෙනවද කියලා. ඒකයි කියන්නේ තමන් සබාධමයට විශ්වයට මේ විශ්වයට සබාධමයට කවදාවත්ම පිටුපාන්න බෑ පුතේ. මොන වරද කළත් හැම වරදක්ම කළ හොඳ පස්සෙන් කළ නරකත් ඒ වගේ තමයි. ඒක හන්දා තමන් හොදක් කළොත් අනිවාර්යෙන් ඒ හොඳ අරගෙන යයි. තමන්ට කියන්න තියෙන්නේ පුතේ මේ රටේ ජීවත් වෙලා ඉන්න ඕන හොඳ ආදර්ශමත් මිනිස්සෙක් කියලා, රටට නායකයෙක් කියලා, මිනිස්සෙක්ට පීඩක් කියලා ජීවත් වෙලා මැරිලා ඵලයල්ලා. එතකොට කාගෙන්වත් සතන්දර අහන්න නැහැ. තමන් අරගෙන යන දේ තමන්ට වටිනෝ. ඒක තමයි පුතේ සත්‍යය. තෙරුවන් සරණයි, දීර්ඝායුෂ වේවා මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද. සාමේ සතුට සෞභාග්‍යවත් පිරි සුබම සුබ නව වසරක් වේවා මේ ලෝකවාසී සියලුම දෙනාටත්, ලංකාවාසී සියලුම දෙනාටත් එක සිතින් ප්‍රාර්ථනා කරන්නේ ලංකේශ්වර විශ්ව ශක්ති හෙළ වෙදවතුර විසින්. තෙරුවන් සරණයි, දීර්ඝායුෂ වේවා හැමෝටම.